අයිබෝවන් ඉතින් මේ දවස්වල අපි හැමෝම කතා කරන දෙයක් තමයි දිත්වා සුළි කුණාටුව හින්දා ලංකාවට ඇතිවෙච්ච බලපෑම. ඒකෙන් ලංකාවේ ප්‍රදේශ රාශියකට විශාල වශයෙන් බලපෑමක් ඇති වුණා. උදෑසන වෙද්දි අද දින වෙද්දි ජීවිත 627ක් අපෙන් බිලිගෙන ඉවරයි. ඒ වගේම නිවාස විශාල ප්‍රමාණයක් හානියට ලක් වුණා. ඒ වගේම තමයි ජනතාව විශාල වශයෙන් මේ විදිහ අවතැන් වෙලා ඉන්නේ. ඉතින් මේ දිත්වා සුළි කුණාටුවෙන් බලපෑම කරපු දැඩි අභියෝගයකට ලක්වෙච්ච ප්‍රදේශයක් තමයි මේ වීඩියෝ එකෙන් අපි දකින්නේ. ඒ ලංකාවේ වෙළඳපොළට ලංකාවේ ජනතාවට නැවුම් පෙළවුළු සපයපු ප්‍රයාස් උල්පත රාගල මේ විද්දි දැඩි ලෙස හානියට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ රාගල නගරය හරහා කඳපොර ඉඳන් රන්දනිගල ජලාශයෙන් මහවැලි ගඟට එකතු වෙන ඒ සුන්දර ඔය අද වෙද්දී ජීවිත රාශියකට බලපෑම් කරලා අවසానයි. ඒ තමයි හල්ගන්න ඔය. මේ හල්ගන්න ඔය ගලන විදිය තමයි ඔයාලට පේන්නේ. මේ මෙතන පාලම ළඟට වෙද්දි මම හිතන්නේ අඩි 20ක් වගේ ප්‍රමාණයක් ඉස තිබ්බා. නමුත් ඒ ඔක්කොම දැන් සමතලා වෙලා තියෙනවා. ජලය පාරේ මට්ටමට. ඉතින් මේ හල්ගන්න ඔය පහළට ගලද්දි රොපා ප්‍රදේශයෙන් තමයි මේක අවසානයේ රන්දනිගල ජලාශයට එකතු වෙන්නේ. ඉතින් අර පහළෙන් පේන්නේ හල්ගන්න ඔය වතු ජනතාවගේ නිවාස. පහළ තියෙන පාලමක් මම හිතන විදිහට දැන් ඒකත් යට වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි රාගල නගරයේ නැතත් රාගල නගරේ TBM හේර ජාතික පාසලට පහළ කොටස වත්තසා සමගි පුර කියන ප්‍රදේශය මේ වෙද්දි ජලයෙන් යට වෙලා තියෙන නිවාස වලට දැඩි හානි සිදු වෙලා තියෙනවා. ඔයාලට පේනවා විශාල ජල කඳක් මේ ගලා බහින විදිය හල්ගන්න ඔය හරහා. හල්ගන්න ඔයට සාමාන්‍යයෙන් අපි කියන්නේ කාමැලි කුල්පත කියලා. මේ තියෙන පාලමේ මට්ටමටම ජලය පිරලා තියෙන්නේ මේ රාගල වත්ත නගරය ආශ්‍රිතව ප්‍රදේශය මේ පේන්නේ. ඉතින් ඒවත් දැන් සමතලා වෙලා තියෙන්නේ. ඉතින් නැවත මේ කුණාටුවට අභියෝග කරමින් නැගිටින්න රජයක් සාන කණ්ඩායම් වගේම රාගල තරුණ කණ්ඩායම් සියලු ප්‍රජාවන් මේ විදිහ එකතු වෙලා වැඩ කරනවා. ඉතින් අපි හැමෝම එකා වගේ නැගිටලා නැවත වරක් ශ්‍රී ලාංකික ජාතිය ලෝකෙට පෙන්නමු. අපි ඔක්කොම එකයි සමගියෙන් ඉන්නවා වගේම අපේ තියෙන ශක්තිය ලෝකෙට පෙන්නලා කොහොම හරි නැගිටලා මේ දිත්වා පරාජය කරමු කියලා අපි සිලෝන් වීඩියෝ එක්ස්ප්‍රස් ප්‍රාර්ථනා කරනවා.